ඔබත් ජීවිතේ ජයග්‍රහණය සොයා යන ගමනකද ඉන්නේ. ඒත් එක අඩියක් ඉස්සරහට තියනකොට අඩි දෙකක් පස්සට වැටෙනවා වගේ දැනෙනවද? ඔව්. ඇත්තටම ගොඩක් අයට වෙන්නේ ඕකයි. ඇයි එහෙම වෙන්නේ කියලා ඔබ කවදා හරි හිතලා බැලුවද? මම ඒක සරලව පැහැදිලි කරන්නම්. ජයග්‍රහණය කරා යන්න ඔබට ලැබෙන මුල්ම උත්තේජනය තමයි මොටිවේෂන් කියන්නේ. ඒක Taman තුලින්ම හෝ බාහිර සමාජයෙන් ඔබට ලැබෙන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ මෙතනයි. මොටිවේෂන් එක හැමදාම පවතින්නේ නැහැ. එය හරියට ගිනි කූරක් වගේ. වේගයෙන් ඇවිලුණාට ඉක්මනින්ම නිවිලා යනවා. මොටිවේෂන් එක අඩු වෙන්න පටන් ගත්තාම ඔබේ ගමනේ වේගය අඩාල වෙනවා. මම අසාර්ථකයි වැනි ඍණාත්මක සිතිවිලි ඔලුවට එනවා. අවසානයේ ඔබ ගමන අතරමඟ නතර කරනවා. හැබැයි ජයග්‍රහණයේ රහස ඩිසිප්ලින් හෙවත් විනය ගොඩනගා ගැනීමයි. මොටිවේෂන් ඔබව ගමන ආරම්භ කිරීමට පොළඹවයි. නමුත් ඔබව ගමනාන්තය කරා රැගෙන යන්නේ විනයයි. ඔබේ ජයග්‍රහණය අනිවාර්යෙන්ම ලබා ගන්න නම් ඔබ කරන්න ඕන එකම දෙයයි. ඒ ඩිසිප්ලින් හෙවත් විනය ගොඩනගා ගැනීමයි. ඔබ කල යුතු දේ නිවැරදි සැලසුමකට එන්න. මොටිවේෂන් නැති දවසටත් වැඩ ටික කෙරෙන විදිහට දිනචර්යාව හදාගන්න. පහසුව නොවේ නිවැරදි දේ තෝරන්න. හිතට කම්මැලිකම දැනෙන වෙලාවටත් සැලසුම් කළ වැඩේ අකුරටම ඉටු කරන්න. මිත්‍රයා මතක තබා ගන්න. මොටිවේෂන් කියන්නේ මායාවක් වෙන්න පුළුවන්. ඒත් ඩිසිප්ලින් කියන්නේ ඔබේ ජයග්‍රහණයේ ස්ථීර සහතිකයයි.